ඔයාව බේරගන්නව ඔයාට හොඳක් කරනවා කියලා ඇවිල්ලා ඔයාගේ ජීවිතේම අවුල් කරපු මිනිස්සු හම්බෙලා නැද්ද? මේකට අපි කියනවා the white knight method කියලා. මෙතනදි වෙන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම හිතන්න කොහේ හරි යම්කිසි තැනක ගෑනු ළමෙක් බුලි වෙනවා කියලා. එහෙම බුලි වෙනකොට එක්තරා පිරිමි ළමෙක් කෙනවා වීරයෙක් වගේ. ඇවිල්ලා මේ ගෑනු ළමයාව එතනින් බේරගෙන යනවා. හැබැයි අර ඒ ගෑනු ළමයාව බුලි කරන්න එවපු පිරිමි ළමයි ටික එවන්නේත් මෙයාම තමයි. ඒක එයාගේ ස්ට්‍රැටජි එකක්. එහෙම කරලා එයා එතනට වීරයෙක් වගේ ඇවිල්ලා ඒ කෙනාව බේරගන්නවා. මේකට අපි කියනවා the white knight method කියලා. සමහර විට ඔයාගේ ලයිෆ් එක ඇතුළෙත් මේ වගේ සුදු පාට ඇඳගෙන ඉන්න කළු පාට වීරයෝ ඉන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න ඔයාගේ ජීවිතේ බේරගන්න එන හැමෝම එකපාර දොත් මුදුන් දීලා පිළිගන්න එපා. අපේ රටේ මිනිස්සු ගොඩක් වෙලාවට කරන වැරද්දක් තමයි තමන්ගේ ජීවිතේට එන හැමෝම හොඳයි කියලා හිතිච්ච ගමන් බේරගන්න එක. සමහර වෙලාවට මේ දවස්වල සෝෂල් මීඩියා ඇතුලේ එහෙම නැත්නම් අපි දකින අහන කතා ඇතුලේ මෙන්න මේ වගේ වීරයෝ ගැන ගොඩක් කතා යනවා. සමහර විට ඔයාගේ ලයිෆ් එකෙත් මේ වගේ වීරයෝ මේ වෙද්දි ඉන්න පුළුවන්. හොයලා බලන්න ඇත්තට මේ වීරයා එන්නේ ඔයාව බේරගන්නද නැත්නම් ඔයාව යූස් කරලා ඔයාගේ ජීවිතය ඉවර කරන්නද කියන කාරණාව. මොකද වීරයෝ ඉන්නේ සුදු පාට ඇඳගෙන. හැබැයි කළු පාට ඇඳගෙන ඉන්න සුදු පාට වීරයෝ ගැන හොඳට මතක තියාගන්න මේ white knight method එක ඔයාගේ ලයිෆ් එකට ඇප්ලයි කරගන්න. හිනාවල හිටපන්.